සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කරු මෑණියනි, එවැගේම සියලුම සදහම් කාමී අපේ සහෝදර සහෝදරියනි, අද 2026 අප්‍රේල් මාසයේ 4 වෙනි දිනසුරා දවසේ අද මේ නක්කවත්ත ලෝතර දහම් සේන ආරණ්‍ය සේනාසනේ අද මේ ධර්ම දේශනා පවත්වනු ලබන්නේ. විශේෂයෙන්ම අද දිනේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ඒ කරුණු සම්බන්ධයෙන් කතා කරමින් මේ උන්වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ එන කරුණු 32ක් පිළිබඳව කරුණු දැක්වුවා, දේශනා කළා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන්න හේතු උනේ අර උච්චිය සහ බඹදත් කියන ඒ දෙන්නෙක් අතර ඇති වුණු ගැටලුවක් පිළිබඳව. එහෙම නැත්නම් එක්කෙනෙක් උච්චිය කියන බ්‍රාහ්මණයා දොස් කියනවා, බඹදත් කියන කෙනා ගුණ කියනවා. මේ දෙන්නාම බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පිළිබඳව කරුණු විමසද්දී බුදුන් වහන්සේ මේ දෙන්නට පැහැදිලි කරනවා. උච්චින්න බව නිත්තිකෝ තථාගතස්ස කායෝ නිට්ඨති යාවස්ස කායෝ තස්සති ශාවනං දක්ඛින්ති දේව මනුස්සා කායස්ස බේදෝ උද්දං ජීවිත පරියෝදානා නනං දක්ඛින්ති දේව මනුස්සා කියලා. ඒක හරි වැදගත්. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළේ මේ භව තෘෂ්ණාව උගුරවා දෙමු තථාගතය තුල කයක් නැත. මේ කය මමයි හිතාගෙන ඉන්න සාකල් කය බුදුන් යයි හිතති. මේ කය බිඳී ශුන්‍ය බව දැනගෙන මේ සක්කා දිට්ඨිය අවසන් වූ කෙනා මේ කය මම නොවේයයි අවබෝධ කරගත් විට කය බුදුන් නොවේයයි හිතති. ඒක කය බුදුන් නොවේ කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කළා. ඒක අර වක්කලි හාමුදුරන්ට දේශනා කළ අවස්ථාවේදීත් පැහැදිලි වෙනවා. අර වක්කලි හාමුදුරු බොහොම ශ්‍රද්ධාවෙන්, අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්තව බලාගෙන හිටියේ. බුදුන් වහන්සේ දිහා බලන බුදුන් වහන්සේ මේ මෙතනින් ඉවත්ව යන්න කියලා කිව්වා. අපේ හිවක්කලි කින්ති ඉමිනා පූතිකායේන, මේ දිලා යන කුණුකය දිහා බලාගෙන ඉඳීමෙන් ඔබට බුදුන් දකින්න බෑ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙනම් බුදුන් දකින්න ක්‍රමය තමයි මේ පටිච්ච සමුප්පාදය දැකීම. මේ අකාලික පටිච්ච සමුප්පාදයේ දැකීම පිළිබඳව තමයි බුදුන් වහන්සේ මුලදී දේශනා කළේ, මැදදී දේශනා කළේ, අවසානයේ දේශනා කළේ එච්චරයි. අකාලික පටිච්ච සමුප්පාදය තුලින් කියන චතුරාර්ය සත්‍ය ධර්මය. නේ ඒ බුදුන් වහන්සේ දැන් අද ඉස්ලාම ආපුවර මහතෙකුත් මට මගදී මුණ ගැහුණා මාත් එක්ක. ඇහුවා මොනවද මේ දේශනා කරන ධර්මය, භාවනා ආරම්භ කරනවද? මම ඇහුවා, මං කිව්වා ගිහිල්ලා අපි කතා කරමු කියලා. මං එතුමාට පැහැදිලි කළා. මෙහෙම දැන් එතුමා තමයි අර ඇහුවේ අර කරුණු 10ක් පිළිබඳව එතුමා බොහොම උමනාවෙන් ඒ පිළිබඳව කටයුතු කරන බව පේනවා. මුලින්ම එතුමාට මම තව කීප දෙනෙක් සමහරට ඉන්නව අලුතින් ආපු අය බුදුන් වහන්සේ මේ භාවනා අතහරපු බව මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. දුක නැති කර ගැනීමේ මාර්ගයක් හොයමින් බුදුන් වහන්සේ සිදුහත් තුමා ඇවිදින් මුලින්ම ගියේ ආලාර කාලාම තවුසගාවට. එතන භාවනා කරලා ඒව අත්හැරියා. උද්දකරාම පුත්තගාවට ගිහින් එතනත් භාවනා කරලා ඒව අත්හැරියා. ඒ කියන්නේ එතනදී ඒ ධ්‍යාන අත්හැරියා. කලකිරීමෙන් යුක්තව අත්හැර බව තමයි ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ තියෙන්නේ. කලකිරීමෙන් ගුරුරුත් භාවනා කලකිරීමෙන් යුක්තව අත්හැරියා කියලා.
ඒතර ඒකෙන් පේන්නේ මේ දැන් අද බොහෝ දෙනෙක් හිතනවා භාවනා කළ යුතුයි භාවනා කරලා තමයි නිමං බුද්ධත්වයටපත් උනේ කියන එක තමයි අද බොහෝ දෙනෙකුගේ මත වෙලා තිබෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. භාවනා කරනවා කියන්නේ මනස පවත්වා මනස දියුණු කිරීමක්. ඒ මනස පවත්වාගෙන යෑම බුදුන් වහන්සේ අත්හැරියා. බුදුන් වහන්සේ පටිසෝතගාමී වුණා කියන්නේ මනස අත්හරිමින් ගිය ගමන. අනුසෝතගාමී මාර්ගයේ අත්හැරලා පටිසෝතගාමී වුණා කියන්නේ මනස අත්හරිමින් ගියා. ඒ මනස අත්හැරිය මනසක් නැති බව දැක්කා. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මද්දිකා කියලා කියන්නේ මනසක් සකස් නොවන බව දැක්කා. දැන් ගරු ස්වාමීන් වහන්සේ ඒක ඉතාමත්ම පැහැදිලි කළා මේ මනස කියන්නේ අවිද්‍යාව. එන හැම සංඥාවක්ම එන සංඥාව ඇති වෙන තැනම නැති වෙනකොට එතන විඥානයක් සකස් වෙන්නේ නැහැ. හැම සංඥාවක්ම ඇති වෙන තැනම නැති වෙනවා. ඒක සංඥාවක් පවතින්නේ නැහැ. ඒ සංඥා නිරෝධයක් වෙනවත් එක්කම එතන විඥාන නිරෝධයක් වෙනවා. ඒ විඥාන නිරෝධ වෙනවා කියලා සමස්තයම නිරෝධයටපත් වෙනවා. ඒකයි පටිච්ච සමුප්පාදයේ දේශනා කළේ බුදුන් වහන්සේ මේ ද්විත්වයක් කතා දේශනා කළා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා සංඥා ඒක සලආයතන සමුදය වෙනා මේ හැම සංඥාවක්ම පදනම් කරගෙන. ඒතර ඒ සංඥාව එතනම නිරෝධ වෙනකොට අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. මේ මම කියන සංකල්පය සලආයතන කියන්නේ මම කියන සංකල්පය ඒ සංඥාව සමුදය තුළම නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒ ආයතන සංකල්පය විඥාන තුළ පවත්වන ආයතන සංකල්පය ඒ ක්ෂණයම නිරෝධයටපත් වෙනකොට සියල්ලක්ම නිරෝධ වෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ මේ ගයා බෝධි පූර්ණයේදී කරපු පරීක්ෂණය ඕක. උන්වහන්සේ මෙතෙක්කල් ගිය ඒ අනුසෝතගාමී මාර්ගයෙන් මිදිලා පටිසෝතගාමී මාර්ගයටපත් වුණා. ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා කිච්ඡං මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුං රාග දෝෂ පරිතේහි නායං ධම්මෝ සසම්බුදෝ පටිසෝතගාමී නිපුණං ගාම්භීරං දුද්දසං අනුං රාග රත්ලා නොදක්ඛින්ති තමොක්ඛන්දේන ආවටාති කියලා බුදුන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙලා මේ අවබෝධ කරගත්තු මේ ධහම ඊටාත්ම ගැඹුරුයි. ඊටාත්ම ගැඹුරු මේ ධහම මේ රාගයෙන් රත්තුණු රාගය කියලා කියන්නේ මේ වර්ණ රූප රාගය, ශබ්ද රූප රාගය, ගන්ධ රූප රාගය, රස රූප රාගය, පොට්ටබ්බ රූප කියන්නේ මේ රාග හයකට මැදි වෙලා ඉන්න මේ ප්‍රත්‍යඥයින්ට ඊටාත්ම අමාරුයි කියලා දෙන්න. ඒක කිච්ඡං මේ අධිකතං හලන්දානි කිවි මේ දේශනා කිරීමෙන් වැඩක් නැහැ කියන අදහසක් ආවා. නමුත් පසුව ඒ කියන්නේ මේ ඒක අනුසෝතගාමී මාර්ගයෙන් පටිසෝතගාමී නිපුණං කියලා කියයි. පටිසෝතගාමී කියලා කියන්නේ අර මනස හිස් කිරීමේ ක්‍රමය. ඒ කියන්නේ එන හැම සංඥාවක්ම එතනම අතහරිමින් යෑම. ඒක තමයි බද්දිකරත සූත්‍රයේ පැහැදිලි කළේ එතනම අතීතයේ ගිය ඇල්ලුවෙත් නැහැ අනාගතයේ ඇල්ලුවෙත් නැහැ. ඒ දෙකම අත්හැරලා මේ වර්තමාන ක්ෂණය තුළම සියල්ලක්ම සිද්ධ වෙන එන හිතවිල්ලක්ම හැම හිතවිල්ලක්ම එතනම අතහරිමින් මේ පරිශ්‍රණය කළා. මේ ලෝකේ මුලින් මෙතෙක් හිටපු කිසිම කෙනෙක් නොකළ පරිශ්‍රණය මේක. දැන් සාහිත්‍ය පොත්වල තියෙනවා මේ සූවිසි බුදුරු අටවිසි බුරු ඒවා පිළිබඳව අපිට එච්චර විශ්වාසයක් කරන්න බෑ. මේ මානව ශිෂ්ටාචාරය තුළ මෙතෙක් කල කිසිම මුනිවරයෙක් කිසිවෙක් පණිවරයෙක් නොකළ පරීක්ෂණය තමයි සිද්ධාර්ථ තුමා එදා කළේ. ඒක දවසකින් දෙකකින් නෙමෙයි සමහර විට අවුරුදු 6ක් විතර වැඩි වෙන්නත් පුළුවන්. සමහර කාලයක් තිස්සේ මේ පරීක්ෂණය කරගෙන ගිහිල්ලා එතුමාවත් නොදන්න එක් ක්ෂණයකදී සමස්තයම නිරෝධ වුණා. අන්න එතන තමයි මේ නිරෝධෝතිකෝ මේ පුබ්බේ අනනුසුසේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා උන්වහන්සේ දේශනා කළේ. මෙතෙක් කල කිසිවෙක් නොකළ
ඒක බුදුන් වහන්සේ ලෝකෙට පැහැදිලි කළා. ඒ දහම තමා අවුරුදු 2600ක් තුල ඒ දහම වැහිලා ගිහිල්ලා තිබුණේ. ඒ වැහිලා ගිය දහම තාමත්ම අමාරුවෙන් තාමත්ම දුෂ්කර කාර්යයක් හැටියට කරලා විශාල කැපකිරීමක් කරලා අපේ හාමුදුරුවෝ ඒ යට ගිය ඒ අපේ උතුම් වූ නිර්වාණ ධර්මය ගොඩගත්තා. ඒකයි එදත් මං කිව්වේ අපි හරි වාසනාවන්තයි කියලා. අපිට හොයන්න දෙයක් නැහැ. අද මේ දේශනා තුළින් අපි තේරුම් ගත්තා කොච්චර පැහැදිලිවද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් නිවන අවබෝධ කරගන්න ආකාරය උන්වහන්සේ තාමත්ම නිවැරදිව පැහැදිලිව මේ නිවන කොතනකවත් නොවේ තිබෙන්නේ මේ දැන් මම ළඟ කියන එක උන්වහන්සේ තාමත්ම පැහැදිලිව දේශනා කළා. හැම ක්ෂණයක් තුලම නිවන පහළ වෙනවා. ඒ නිවන පහළ වීම පිළිබඳව අපි අනවබෝධය නිසා අපි සසර යනවා. දුක එහෙනම් අපි දුක විඳින්න යනවා. එහෙනම් දුක මේ අවස්ථාවේදී අවසන් වෙනවා. සියලු දුක්ඛන් දරාම අවසන් වෙලා බුද්ධත්වයේ පහළ වෙනවා. ඒක අපි නොදන්නාකම නිසා අපි නිවන හොයමින් බුද්ධත්වයේ හොයමින් අනාදිමත් කාලයක් තිස්සේ සසර සැරිසරනවා. ඒකයි කිව්වේ බුදුන් වහන්සේ කිව්වේ අනාදිමත් කාලයක් තිස්සේ ඔබ මේ සසර යන මේ එක ශරණයකදී මං ඔබලාට දේශනා කරන ධර්ම නොදකින්නේ ඇයි කියලා කිච්ඡම් මේ අධිකතං හලන්දානි පකාසිතුන් කියලා කිව්වේ ඒ අමාරුවෙන් හොයාගත්තු මම දේශනා නොකරනවා කියලා කිව්වෙත් අන්න ඒක තේරුම් ගන්න බැරි විශාල පිරිසක් ඉන්නවා කියලා. නමුත් ඒක අවසානයේ බුදුන් වහන්සේ අවබෝධ කරගත්තා නෑ මම නැති වුණොත් මේක එහෙමම යට යනවා. එහෙනම් මම දේශනා මේක කොණ්ඩඤ්ඤ මාගේ යාළුවෝ පස් දෙනෙක් ඉන්න ඒගොල්ලන්ටත් මේක දේශනා කළ යුතුයි කියලා තමයි ඉතිපතනට ගිහිල්ලා මේ ධර්ම දේශනා කළේ. කොණ්ඩඤ්ඤ තවසා ඒ ධර්ම තේරුම් අරගෙන මේක අවබෝධ කරගත්තා. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් කිසි ධර්මයක් හැම ධර්මයක්ම සමුදය තුළම නිරෝධය වෙන බව අවබෝධ කරගත්තු කොණ්ඩඤ්ඤ තවසා මේ නිර්වාණ අවබෝධ කරගත්තා කියලා බුදුන් වහන්සේ දේශනා කළේ අන්න ඒ ධම. එහෙනම් හැම ධමයක්ම හැම සංඥාවක්ම සමුදය තුළම නිරෝධය වෙන බව දකිමින් යෑම තමයි අපි කළ යුතු එකම ප්‍රතිපත්තියේ නිරෝධයි හැම සංඥාවක් නිරෝධයි හැම සංඥාවක්ම නිරෝධයේ දකිමි යෑම තමයි අපි කළ යුතු එකම මාර්ග සත්‍ය කිවි ඒක. එහෙනම් අපි එතනින් මිදුනොත් අපි භවගාමි වෙනවා. එහෙනම් අපි එතනින් මිදෙන්නේ නැතිව ඒ තුල කටයුතු කළොත් මේ ජීවිත කාලය තුලම අපි ඕනෑම කෙනෙකුට මේ ධම දැකීමේ ශක්තිය අපි සිර තිබෙනවා කියන එක තාමත්ම පැහැදිලිව අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා මම ඊට වැඩි යමක් කීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පටිච්ච සමුප්පාදය දැකීම පමණයි අපිට කළ යුතු එකම දේ. ඒ අකාලික පටිච්ච සමුප්පාදය එමනම් චතුරාර්ය සත්‍ය දකිමින් මේ ජීවිත කාලය තුලම ඊටාම ඉක්මනින් මේ ධම අවබෝධ කර ගැනීමෙන් උතුම් ඒ නිවන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමේ ශක්තිය වාසනාව අපිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.